අයංක සෙව්වන්දි නංගිගේ ගෙදර. සෙව්වන්දි නංගි බලන්න ඕනේ ඉස්සල්ලාම සෙව්වන්දි නංගිගේ ආච්චින් මේ සීයා ඉන්නවා ඊට පස්සේ. ඊට පස්සේ සෙව්වන්දි නංගිගේ වද පුංචි අම්මයි ගෙදර යන්න තියෙන්නේ. Okay, this is the place. ඇත්තම කිව්වොත් දෙවන්නේ නංගි කියන්නේ අපේ වියදයි වියකයි ඒක කෑල්ල. ආයෙම දැන් මූ හෙන වේදනාවෙන් ඉන්නේ අන්තපුරේ ගගේ ගිහිල්ලා. ගගේ ගිහිල්ලා කොහාරු? එනවා ඔය ඇසේ මම ඈ වියකයි ඇත්ත පිළිගනි හරිද සෙව්වන්දි නංගි කියන්නේ ඔබගේ කෑල්ලනේ. Check this out of the house. Looks like there's an entrance into the basement. අර මචං මේ යතුරු ටිකයි අනම්මනන් ටිකයි හොයාගනින්න කොල්ලනේ. යතුරු ටික හොයන එක තමයි වැඩි ඈ. අවියා ඉනි පෙට්ටියක් නැහැ. ඔබ සාක්කුවේ තිබ්බනේ එක. මං අහන්නේ ගේම් එකේ යකෝ. එහෙම හප්පන්. මේ ගිනි පෙට්ටියක් හොයන්න නෙමෙයි බං දොර හොයාගනින් යන්න මෙතනින් ඉස්සෙල්ලා. දොර හොයාගත්තා. යතුරු තමයි නැත්තේ. නෑ නෑ ඔය දොර නෙමෙයි. මේ තියෙන දොර. මේ හෝල් කීයක් හම්බුණා? ඔව්. එන උඩ තියෙන දොරවල් ටික අරගෙන යන්න ඔබේ මෙතන තියෙන හෝල් එක අරින්නකෝ. ඔය ඇරෙන්න. මේ තුන් දෙනාම ගිනි පෙට්ටි නම් හොයාගන්න වෙනවා. හරිද? ඒ කියන්නේ එක්කෙනෙක්ට මොනවා හරි වුණොත් අනිත් එක්කෙනා ගාව හරි තියෙනවනේ. මේ ඔය හෝල් කීයකින් දොරවල් ටික අරගෙන යන්නකෝ. කොයි හරි දොර මේ එකක් ඇතුලේ මේ ඇටික් එකේ යතුරු ඇති. හරි මං ගිනි පෙට්ටියක් නම් හොයාගත්තා. අම්මට සිරි. සෙව්වන්දි නංගිද? යකා. ඔව්. මං කිව්වේ උදේ පාන්දර එන්නේ. අයිතිකාරයෝ හොයාගෙන නේද? ඔව්. කොව? මේ මෙතන ඉන්නවා මගේ හා පැත්තේ. දොර ලොක් හින්දා එන්න බැරුව ඉන්නේ මං හිතන්නේ. නෑ නෑ ඒකේ දොරවල් ඔක්කොම අරිනවා බා. මේ යතුරු හොයාගන්න ටක් ගාලා. මේ කවුද උඩ ලට්ටු ඉන්නේ? මම මේ හෝල් කීයක ඔයා ගාවත් තියෙන්නේ? ඔව් ඒක ඩ්‍රොප් කරන්න බෑද? ආඩේ පල්ලා දොරවල් ටික අරහන් ගෙනවා කියන්නේ. මොකද මට බෙඩ්රූම් එකේ කීයක හම්බුණා. එනවා බෙඩ්රූම් ටිකත් අරගෙන යන්නකො. මේ හෝල් එකේ දොරවල් තව තියෙනවා මේ මෙව්වා මේ බෙඩ්රූම් එක. මේ බෙඩ්රූම් ඔය කොහෙද තියෙන්නේ? මේකත් බෙඩ්රූම්. ඇටික් එකට යන පැත්තේ. මෙහෙ මෙහෙ බම් මෙහෙ උඹ යන්නේ කොහෙද? මම යන්නේ හෝල් කී ටික අරින්න. මේක ඒක හිටියා. තව එකක් තිබ්බ දොර. මේ තියෙන. මේක. හරි. ඔයගේ බිත්ති හොයන්නද දොරවල් හොයන්නද? මේ නිකන් ලැග් වෙනවා වගේ වෙනවනේ. අම්මට සිරි වෙනවා. සෙව්වන්දි නංගිද? එන්න පස්සේ එන්න බා. විහෙන් කය කාටම ඵලයන් එන්න බා. කුමාර කතා කියන්නේ මං ගාවට නම් එන්න බා. ගිනි පෙට්ටියක්වත් නැහැ තාම. ආක්කුවේ දිනන එක. ඒක ප්‍රශ්නයක් කරේ. ආක්කේ දෙනා. මේ මෙවට ගරහන්කෝ කෝබ්බන්. අඩෝ ඇරහම් මොනවද? හරි එක හෝල් එක කරේ. ඔය මං ඇරලා නැති අනිත් මේ ගිනි පෙට්ටියක් නැති එක්කනේ මේ ගිනි පෙට්ටිය ගන්න. ඔය තියන්නේ. මේ කොහොමුණත් තව ටික වෙලාවයි තියෙන්නේ බා ඉක්මනට ඇටික් එකේ යතුරු හොයාගනින්න බා. ඔය හරි වෙලාවේ ගිනි පෙට්ටියක් තිබ්බේ. උමයි කාමරයක් ඇතුලේ තිබ්බා. යතුරු අත ඇටික් එකේ යතුරු අනිවාර්යෙන් බෙඩ්රූම් එක හරි මේ හෝල් එක හරි මේ බෙඩ්රූම් වගේ තියෙන අරපල්ලකෝ බා මේ ඇවිල්ලා. අම්මට සිරි කොහෙද තියෙන්නේ? බොය අහුවෙන හැම දොරක්ම ඇරපන් එක එක හොය අරින්න එපා. මේ කවුද අර ඉස්සරහා ඉන්නේ? ඔය පඩිපෙළ පැත්තේ යන්නේ කවුද? ඒ වියංගය වෙන්නේ. මේ යතුරු තියෙන එක ගන්න. මේ මාව පේනවද කාට හරි? අම්මට සිරි මේ අරුත් වෙනවා මේ ඌ.
මේ කවුරු හරි පේනවද මාව? ලයිට් එක නිවෙනවපත් වෙනවා පේනවද? හරි යකා හිටපුද? යකායනවා ගන්න නැද්දු දැම්ම මුකුත් කරන්නේ දැම්ම ගහන්න නෑ බං. ඒ පයිර් වෙන්න කලින් එන්නකො. උඩ මේ මෙහෙ වරෙන්කො පල්ලෙහාට. හරි එකක් කැරියා ඒ උඩ එකක් දැරියේ. උඩත් නේ ඔය එකක් කැරියා අයියා හම්බෙච්ච හෝල් එකක් නෑනේ. මට හෝල් එකක් නෙවෙයි බං මේ බෙඩ්රූම් දෙකක් තියෙනවා බං අරගන්න. හරි. දැන් හරි ඈ. ඉමි පෙට්ටියක් නෑ තාම අඩෝ මේ බෙඩ්රූම් එක අරගන්න විදියක් නැහැ නේ මට මෙතන. ඔහෙත් තියෙන්නේ ඒකද කොමර අම්මට තිරි ඔන්න ওই පැත්තට ගියා. අඩෝ මගේ බෝනික් අතේ හිටපු එක අරන් ගියා කියපන් කැවිල්ලා. මේ මෙතන බෝනික් එකක් ඉන්නවා. මං ගත්තා. මේ ඉන්නේ සෙව්වන්දි නම් කී බෝනික් අතර. අඩෝ අයින් එම්බ. නම් මට තිරි වෙනා මට හිර වුණා කියපන් කියන්න දනන්න නැතුව. මේ බෙඩ්රූම් දෙක අරලා දීපන් බා. කොහෙද තියෙන්නේ කොහෙද තියෙන්නේ කියලා නුඹලා කොහෙද ඉන්නේ කියලා මේ මැද සාලේට වරලා දෙන්නම ඉන්න තැනක ආවා මේ සෙව්වා ඔයා ගාවද යතුරු තියෙන්නේ එන්න ඔව් එන්න මට ඕපන් කරන්න දොරවල් නෑ. මට මේ අරහන්කො පිටින් මේ තියෙන මෙහෙ ඔව්. මේ දෙක අරහන් පාය කරන්න පා. ඉනි පෙට්ටි මේ තියෙන්නේ කීයක හම්බුණා ඇටික් ඇටික් එකට යන්කෝ එතකොට බේස්මන්ට් එකක ගන්න පුළුවන් යා අඩෝ මගේ අතේ බෝනික් ඉන්නේ නැහැ බං මේක ඇතුලේ හිටියා නේද කි ඔව් මේ බෝනික්කෝ වැඩි දෙන්න එපා බෝනික්කෝ වැඩි දෙන්න එපා දැන් ඇටික් එකට යන් ඩක් ගාලා උඩි කොහෙන්ද යන්නේ? මෙහින් ගිය හැකි නේද මෙහෙම යන්න බෑ මෙහෙන් යන්න බෑ කොයිනට එන්න යම් බලන්න උලන්න මෙතනින් ගියා කෙන් අමෙදි දර එහෙම ළඟ තියෙනවා ඔව් දර තියෙන ගින්දර නෑ හරි ගින්දර මං ගාව තියෙනවා අතර ෆෝන් එක ගාව තියෙනවා. එන්න මේ කරින්ඩෝ ඇටික් කී එක තියෙන එක්කන අල්ල එකෙක් අල්ල ගත්තා මගේ අතේ ඉන්නවා මේ යන්ද ටක් ගාලා බේස්මන්ට් එකට මම මේ පැත්තෙන් යනවා මේ පැත්තෙන් යන අනිත් පැත්තෙන් යන මං ගාව හොඳ බෝනික් එකක් ඉන්නේ. ඔයා ඉස්සරහට යන්නකෝ එන මංගාව ඉන්නේ මේ එකෙක් ඔයාලා දෙන්න ගාව ඉන්නේ උන් දෙන්නේ නේ මන් දෙන්න මං ගාව ඉන්නේ අතේ ඉන්නේ මේ අර පුච්චන එකෙක් බ මංගා කිචන් එකේ මංගාව පුච්චන එකෙක් කිචන් එකේ යන්න මේ මෙතන යන්න මෙතන යන්න මේ මෙහෙන් එන්න එහෙම තියෙන. මේ මෙහෙන් ගියකි ඕ කොහෙද? අඩෝ පොඩ්ඩකින් අර කියනක ආයි හෝල් එකටම. මෙහෙන් මෙහෙ මේ තියෙන්නේ. කාගාවත් තියෙන්නේ ඔයා ගාව තමයි තිබ්බේ. මංගා මේ තියෙන කීයක මේ ගිනි මේ පෙට්ටියක් නැති ඔය තියෙන ගින්දර බෝනික් අතේ තියාගෙන උත දොර වහන්න වහලා තියෙන්නේ. එනවාද නෑනේ උඩ දට්ටුවේ. මගේ එකක් දැම්මා තව 7 දෙනෙක් ඕනේ මේ මතක තියාගන්න අන්තිම 3 දෙනා හොයාගෙන ඇවිල්ලා දාන්නේ හරි.
මේ පැත්තේ දර ටික හොයාගන්න ඕනේ. දර ගන්න එපා ඒක. මේ අහු. කාකාවල මේ නේද බේස්මන්ට් කීයක තියෙන්නේ බේස්මන්ට් කීයක මං ගාව. අයියේ යකා එහා පැත්තේ. මේ මෙහි දොරවල් ටික ඇරියනම් හරි යනවා මේ පැත්තේ යනවා. බේස්මන්ට් දොරවල් ටික තරින්න මගේ කියන්නේ. අඩෝ මගේ පස්සෙන් එනවා බා. කොහෙද? මේ බේස්මන්ට් එක ඇතුලේ බා. මේ වරෙන් කෙල්ලේ. මේ බෝනික ගනි. ගත්තද බොනික? ගියා. නෑ ගියා. මේ මෙතන දොරත් ඇරියා. මට හරි කොහෙද? ඒ පාර මගේ පස්සෙන් එන අයකෝ හරි බය දැන් අර මේ නිමිලා ඉන්නේ ඒකේ ඒ හින්දා උලන්නේ නැහැ. දොරවල් ටික ඇරියා. මම අයියගේ පස්සෙන් ගියා බෝනික අතර නංගි හැරිලා ආපහු දිව්වා. ඒකේ මේ ෂේප් උනා නේ වෙලාව. මේ මා ඕන් එනවා. ආයෙනවා. පොඩ්ඩක් පරිස්සමෙන් ඈ. කොහෙන් එනවද මොනව මකුලක්ද හොයන්න බෑ බං ඒකි. උඩ තට්ටුවේ. ආ උඩ ඉන්නේ. උඩ තට්ටුවේ ඉන්නේ. ඔව් උඩ තට්ටුවේ. ඔයාලා දැන් කොහෙද ඉන්නේ මම මැද සාලේ ඉන්නේ. බොනික ඉන්නේ. යේ කවුද උඩ තට්ටුවේ ඉන්නවා කියේ උඩ තට්ටුවේ තමයි හිටියේ. දෑ මල්ලේ ඇයිදලා තියෙන්නේ මේ අර පුච්චන තැන එතනම මේ බිම තියෙනවා පඩිපෙළට එහා පැත්තේ කී දෙකක් යප්පා මේකේ මගේ බෝනික ගත්තා. බොනික ගත්තා නම් බොනික. ඒ මේ ඒකි පඩි පෙළ ගාවනේ ඉන්නේ. ඔව් මම පුච්චන්නද මෙතන යතුරු ටිකක් තියෙන්නේ. මේ මාව හීල්ලෙන්න ඕන. හරි. නිකන් අයියා. දෙකෙල්ල ඔච්චර සරයිද බං? මං අහන්නේ. දන්නේ මගේ කෙල්ල නෙවෙයි. කවුද මේකට සෙව්වන්දි කියලා නම දැම්මේ? මේකනේ කවුද දැම්මේ? කවුද උප්පැන්නේ දුන්නේ? කිසිම සෙව්වන්දි ගතියක් නැහැ. කවුද උප්පැන්නේ දුන්නේ? මට උප්පැන්නේ දීප එක හොයා ගන්න ඕන. ඇත්ත කියපන් කවිය උඹේ කෑල්ලනේ. යතුරු ටික ගත්තේ කවුද? මම ගත්තා. ආයෙනවා කොහින් එනවද කියලා හොයන්න බෑ. ඕන් ඔතන මේක අයියේ. ඔව්ද බේස්මන්ට් එකට කියලා තුරවා ගන්නේ. අඩෝ මම බෝනික් එක්ක හොයා ගන්න ඕනේ බා. කොහෙද බං ඉන්නේ මේ එළියට ගියපු ගමන් කරන්නේ. හරි. බෝනික් එක්ක අතේ ඉන්නවා. මේ ගන්න බෝනික්ව එක තැනක ඩ්‍රොප් කරන්න පුළුවන් නම් මරු බා. ඉරාට බෑ. ඔක්කොම ටික එක තැනක තියාගත්තා නම් දන්නවනේ කොතනද ඉන්නේ කියලා එකෙක් ගත්ත වැඩේට බැස්සා. උඩ තට්ටේ කවුරු ඉන්නවද? නෑ මං උඩ නෑ. අපෝ දොරත් නෑ මගුල යන්න. අයියෝ. ඒ වෙලාවට දොරවල් හොයන්න බෑ බා. බිත්ති අස්සෙත් එක්ක මඩ ගන්න අප්පා. ඕකටත් හොඳ බෝනික්කේ තියාගන්න ඕන. අනිත් බෝනික්කේ කම්බෙන්න. ඔන්න සත්‍යය එන ළඟ අහල පහල ඉන්නේ මගේ. එහා පැත්තට ගියාම මේ පැත්තට ආවා. මම මේක නෙවෙයි කල්පනා කරන්නේ. හරිද? හරියට බාරි. කවුද අහුනේ? මම එංග අයියට ආදරෙයිනේ. මේක මේ දොරකට හිර වෙලා ඉන්නේ. එනවා යන්න හිල් වෙන මං පුච්චන්න යන්න එකේ.
මේ කොහෙද මට මේ තියෙන තැන හොයාගන්න බැරුවයි. අඩෝ අතේ හිටපු බෝනික්ක නැහැ කියපන්කෝ. මේ දැන් මෙතනින් දීව එක. මේවට බේස්මන්ට් එකට යන පාර මතක නැහැ. ඔය බේස්මන්ට් එකට දැන් මං ගිහිල්ලා ආවේ එතනින් යන්න තියෙන්නේ බා. ඔය තියෙන්නේ. උස්සිය අඩෝ මගේ අතේ බෝනික්ක හිටියා ඒ බෝනික්ක නැහැ නේ බා. මන් දැක්කාම බෝරික්ගේ පැල්ල දුවනවා කරේ. එකෙක් අල්ලගෙන ආවේ මං. මට වෙන්නේ අරගේ අතේ හිටපු බෝනික්ක නැහැ. එහෙම වෙන්නත් බෑ. ඒ කීපාර මගේ පස්සෙන් ගෙන මගේ අතේ බෝනික්කෙකුත් නැහැ. දොරක් අස්සේ ඉඳලා මට කෙලියනේ. යක්කු කොහෙද මේ දුවන්නේ? කවුද? පාබය. මූ අල්ලගන්න බෑ බා. පාච්චි. ආටේ බේස්මන්ට් එකට ගිහලා ආයි දුවනවා බා. අල්ලගත්ත අර ඉද්ද. තව 6යි. මගේ අතේ එකෙක් ඉන්න උද්දා. ඔය ධර්මිකේ ගන්න එපා. ඔව් ඒක ගන්න එපා අන්තිමට තියාගන්න. මේ අරයා කොහොම? කවුද? හීල් වෙන්න ඕන කක හිටිය හීල් උනා. කවුද? කවුද ඉන්නේ? කවුද? දැන් ඔයා හීල් උනාද? මං ඒල්ලුණා. හරි. තව 5යි. ඔය කී හරි නේද? ඔයින් දෙන්නේ. කොහෙන් මම එනවද? දැක්කයි ඔය පැත්තේ මේ දොරක් අය. මේ ඔයිට පා. අල්ලගන්න පුච්චන්. අම්මා! අදයක්කු කෑගහපු කැස. ඇයි හම්බුණාද සෙව්වන්දි? ආයි මොනවද? මටත් එකෙක් හම්බුණා මේ පුච්චම් මටත් එකෙක් හම්බුණා. මේ කීයක් ගන්න මෙතන මේ එකේ? කීයක ගන්න? ගත්ත. එනවද? බලපංකො අතට ගත්ත දේ කටට දාගන්න බැරි වුණානේ. අම්මා. දැන් තව 4යි නේද බා? ඔව්. මේ පදුරක් අස්සේ අර මේ අවසාන සෙට් එක මචං මේ එකෙක් අර උඩ බැල්කනියේ ඉන්නවා අස්සක. අනිත් එක ඉන්නේ අර මේ චූටි කාමරයක් වගේ එක මුල්ලක. ඔන්න මේ හරි ඉන්නවා. අර පල්ලයට දොර වයන්න බෑ. දොර පල්ලයට යන්න කොහෙන්ද බා? පල්ලයට යන්නේ කොහෙන්ද බා? අනේ බෝනිකා ගත්ත. මාගේ පුච්චනවා. පල්ලයට එන්න මේ මෙතන. පුච්චන්නද? පුච්චන්න. තව 3යි. ඒ කියන්නේ මගේ අතේ එකෙක් ඉන්න අනිත් දෙන්න හොයාගෙන වරෙන් බා. අඩෝ මගේ ටෝච් එක වැඩ නෑ. ඒ ටිකක් වෙලා ගිහම වැඩ කරනවා. හරි. මාව අල්ලලා නෑ. මේ අනිත් දෙන්න හොයාගන්න. ආව දැල්ලුවේ. දන්නේ නැහැ.
මංගවනි මාවනි අල්ලගත්තේ මට මා බෝනික් කිව්ලා නෑ මං හිතන්නේ බං ඔබ අල්ලගන්න හදද්දි මරක පිච්චුවේ ඉන්න. ඒක හින්දා මේ නැති වෙන්න ඇති. එහෙම වෙන්න කවුද පිච්චුවේ? මම පිච්චුවේ නෑ. ඒකි මේ ෆයර් උනානේ. කෑ ගැහුවේ? ෆයර් උනා. හරි හරි මට හරි. බේස්මන්ට් එකේ ඉන්නේ. ෆයර් එක මට ඒ අඩිය අන්තිමේ උන් දෙන්න හොයාගනින්නකෝ. මේ එකේ දොරක් ගාව හිටියා අයියේ මට මතකයි ඒක දැන් කොහෙ ඉන්නවද කියන්න දන්නේ නෑ. මේ මම මැරුණා. උඩ බැල්කනියේ හරිද? ඔව් උඩ තට්ටුවේ එක තැනක් තියෙන පොඩි දොරක් අරින්න පුළුවන් පොඩි බැල්කනි කෑල්ලක්. ඒකේ එකෙක් ඉන්නවා. හරිද? අනිත් එකා ඉන්නේ ඔය ගේ ඇතුලේ මැද එක තැනක පොඩි කොටුවක් වගේ පඩි පෙලක් යට තියෙනවා. හරිද? අන්න ඒක ඇතුලේ ඉන්නවා. අන්න එතන තමයි අවසන්. පොඩි මම පොඩි වෙලා ඉන්නේ මම මේ ඔයා එන්නකෝ ඔයාව හීල් කරන්න ඔයාව එන්නකෝ. මේ අනිකා ඉන්න තැන මට හම්බුණා. ඌ කොහෙද ඉන්නේ? බැල්කනියේද? අඩෝ බැල්කනියේද ඉන්නේ? හරි නෑ මේ හරි හම්බුණානේ. පාරකට මම මෙහෙන් ගියා. පාරටම යන්න. අන්ටෝච් එක නිමලා ඉන්නේ. මේ මෙතන මොකද්ද මේ තියා? දොරරියා අනේ රංගි එන්න එපා දොර ඊයෙන් අයියේ දොර ඔය පම්මිනියෝ හරිද? යකෝ දුර පේන්නෙත් නෑ යකෝ. හරි මාත්තාව. එන්නකෝ මේ පුච්චන්න එපා. හරිද? පුච්චන්න එපා. ඔයා හීල් වෙන්නකෝ. මේක පාරෙන් දැන් කියලා බෝනික් හීල් වෙන්න. දැන් හිමීට ඉතින් බෝනික්ක හොයාගෙන එන්න. යන්න උඹ තනිය යන්න ඕනේ ඉතින් අයස් බෑග් ගන්න එපා තනිය යන්න ඕනේ යන්න. අනිත් එක කොහෙද ඉන්නවා කිය උඩද අයියේ? ඕක හම්බුනේ කොහින්දලද? පල්ලෙහා දොරක් අස්සේ හිටියේ. උඩ ඒව අනිත් එක පොඩ්ඩක් බලන්න බැල්කනියක් තියෙන උඩ ඒ බැල්කනිය ඇතුලේ ඉන්න පුළුවන්. නැත්තම් මම යන්නද? දෙන්න මෙයා. මම මේක එන පුච්චලය. බෝනික් ඔක පුච්චලා යන්නේ. පුච්චලය ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ඊටංග දර ටිකක් කරගෙන යන්න. මං ඔතෙන් තියන් දර ටික ගන්න. ඒක අන්තිමට තියාගන්න. ආයේ හොය ඉන්න බෑ අන්තිමට දර එකයි. හරියද මංගාව දර තියෙනවද? ඔයා ගාවක් තියෙනවද? එහෙනම් ඉතින් විතරයි. හරි එහෙනම් ඔයා ගාවක් තියෙනවා නම් අපි ඒකෙන් දාමු. මං අර කරන් දාන්න ඔතන තියෙන එක. දැම්ම? හරි බඩු එනවා කොහෙන් හරි. මං දානව. හරි. දැම්ම. අන්තිම දෙන්න හරිද? ඔයා ඔතනම ඉන්න. මාව බග් වෙලාද කොහෙද? ආවේ බග් කරගන්න එපා. ඒ මාව යකාට අහු වෙලා බග් වෙලා. හරි. මොකක්ද උනේ? බග් වෙලා තමයි. හරිද? අන්නම් ආයේ මේ වුණා. ඔයා ගිහලා හීල් වෙන්න ඔයා පොඩි වෙලා ඉන්නේ. කොහමද? යකාට අහු වෙලා. හීල් වෙන්න එක. හීල් වෙනවා නම් එන්නකො හීල් කරන්න. එඩියක් ඕනේ නැද්ද ඒකට? නිකන් නෑ ගින්දර විතරයි උනේ. කවුරු හරි වුණාද නෑ නේද? කවුරු හරි වුණාද? නෑ මචං අන්තිම එක හොයාගෙන එමු වරේ යන් කොල්ලෝ. හරි මේ මෙතන එකෙක් ඉන්නවා මං හිතන්නේ. එතන දොරක් තියෙන එක කුස්සිය පැත්තෙන් අරින්න තියෙන එක අරින්න බෑ මට. දැන් ඉතින් අන්තිම එක වඩු පල්ලෙහා ඉන්නේ ඈ තාම. කෙල්ලද? ඔව්. යකෝ මාවමනේ අහුවෙන්නේ මොන කරුවේක්ද මේ? ආදරේටනේ
යකෝ මේ මෙච්චරලා පල්ලෙ හිටිය එකපාරට උඩින් මතුවලේ කොහොමද? ආදරෙයිනේ කොම් පල්ලෙහාට එනවා. පල්ලෙහාට එනවා. අඩි සද්ද වගේක් ඇහෙනවා යකෝ මෙච්චර එරලා පල්ලෙහා හිටියේව. සෙව්වන්දි ඔව් සෙව්වන්දිගේ ආදරේ තමයි. ඕ මේ පැත්ත. මල්ලි උයි පැත්තද මේක පත්තු කරන්න තියෙන්නේ? එක් පැල්ල තියෙන්නේ. මේ ඔබ මෙයා තියෙන ටෙඩියෙක් ඉන්නවා. ඔක පුච්චන්න නම් එපා. එදිය හොයන්න හම්බෙන්නේ හොයන්න හම්බෙන්න. ඒකත හීහි ඒ උඹ ගිහිල්ලා අයියට පෙන්න පහේ ඉන්න තැන ඵලයා මැරෙන්නේ නෑනේ. මැරෙන්නේ නෑනේ මාව. නෑ නෑ අවුලක් නෑ මගේ අතේ බොනික් එකක් ඉන්නවා මම බොනික් එක තියාගෙන යන්නේ හින්දා අවුලක් නෑ. ඔයා පුළුවන් නම් ඇවිදලා බලන්න බොනික්ක කොහෙද ඉන්නේ කියලා පොඩි එකා. ඒක තමයි මම මේ බලන්නේ. ඒක හෙන වාසි ඌ hina වෙන සද්දයක්වත් ඇහෙන්නේ නෑ බ. ඒක කොන්න. ඇටික් එකේ නෑ. බඩු හම්බුණා. අම්මා බඩු හම්බුණා දැන් සෙව්වන්දිට අහුවෙන්නේ නැතුව මං එළියට යන්න හොයා ගන්න ඕනේ. සෙව්වන් දිනන්ගේ මම හිතන්නේ බේස්මන්ට් ඕ සෙව්වන්දයන් එනවා මෙතනින් උඩ දෙවනි තට්ටුවේ. මම බේස්මන්ට් එකට ආවා බ. ආවද? බේස්මන්ට් එකට ආවා. ඔකි බේස්මන්ට් එකට කඩපාත් වෙන්න කලින් මම හොයා ගන්න ඕනේ මේ යන්න ඕන තැන. මම බේස්මන්ට් එකට ආවා. බේස්මන්ට් එකට ආවා. සෙව්වන්දි බේස්මන්ට් එකට හරි මම පුච්චන තැන හොයාගත්තා. හරි එලකිරි. හරි මාත් දොර අයියේ දොර වහන්න යන්න බෑ බ. හරි දාමුද දාන්න මන් දැම්මා. ඔතන ඉන්න එපා බෝනික්ක තියෙන එක්කන ඔතන ඉන්න එපා. බෝනික්ක තියෙන එක්කන මං ගාව ඉන්න. ඕක පත්තු වෙනකන් ඉන්න ඕන බ. ඔව් ඒක තමයි බෝනික්ක තියෙන එක්කන මේ පැත්තට වෙලා ඉන්න. අහුනොත් අහුවෙන්න පටස් ගාලා එකයි. දාගන්න අයියනේ ආය අවුලක් නෑ. සෙව්වන් දියක්කගේ අවසානේ කොහේ වැටිලා ඉන්නවද දන්නේ. හැබැයි මේ දියක්කේ Hey, the front door's just opened. අන්තිම මොහොතේ මචං මේ අපි ඉන්න කිට්ටුව වැටුනේ. ඒක පල්ලේ ඇද්දන්න. බේස්මන්ට් එකේ වෙන්නත් පුළුවන් නැත්නම් උඩ කොහේ හරි වෙන්නත් පුළුවන්. රතු පාට එළිය විතරයි දැක්කේ. ඔන්නම් එහෙම එකක්වත් දැක්කේ නෑ එළිය චුට්ටයි දැක්කේ බ. එළියට යන දොර ඇරලා උඩ වැටලා ඇත්තේ බං උඩ වැටලා ඇත්තේ. දැන් නම් ටිකක් හොයාගන්න අමාරුයි. ඔයාගන්න වෙලා මේ ඉන්නේ මේ බලන් අයියේ වෑන් එක ගාවට අරන් යන්න. වෑන් එක ගාව තියන්න ඔක්කොටම බලන්න. එන්න හරි ඉස්සලා එන්නකෝ අර මෙතනට පෙන්නන්න ඔයා කොහෙද ඉන්නේ? ඇටික් එකේ ඇටික් එකේ. මේ ටෝච් එක වෙනවා කො? පිටිපස්සේ ආ මේ රයිට්. ඒ හොයන්න පුළුවන්ද කියලා බලන්නකෝ මේ බලන්නකෝ අම්මට සිරිවේ වැටිලා තියෙන තැන. හරි කවුරු හරි ගන්න ඉති. වියංගය ගනි ගානේ උඹ ගානේ
වගේ ඔයාලා කවුරු හරි එක්කෙනෙක් ගන්න නැත්තම් කාටවත් පේන්නේ නැහනේ අන්න හරි මේ ටෙඩියෝ ඉන්න තැනද ඇයි ටෙඩියෝ මොකක්ද දන්නවද ඔතන ඉන්නේ ඔතන බොනික්කෝ ඉඳලා අරන් ගිහිල්ලාම ඔතන ඉඳලා තමයි එකක් ගත්තේ. ඒ මං අවසාන එක ගත්තේ ඔතනින්ද මේ පිටිපස්සේ දොර හරිනේ අපි යන් රවුමේ. වලංක සෙව්වන්තිනන්ගේ කරේ තියන්න දුවනවා අපි අල්ලගනි කියලා වගේ හරියට බෑනේ දාන්න Great job, everyone. දාන්න Get out බෑ of here. චුට්ටක් දන්නේ නැද්ද ඔඩ්ඩොත් දාන්න බෑ. Wanna see what we did with her? We've been studying Dande be. her, running some experiments. She is really powerful. So for your next job, there was a house that a couple died in, the Withers residence. A former pizza delivery man says there's definitely something. Don't worry, she can't get out. ඊළඟට ෆාම් එකනේ පාම් එක සෙව්වන්තික 100 බලන්නනේ යන්නේ අපි Here's the place. ඕ See if you can find anything worth bringing back to headquarters. හරි මං එනක් ගිහලා දොර කඩනවා අපේ අම්මා. කොහොමද ශක්තිය අද කුකුළු රෝස් කරනවාද පෑන් එකේ දාලා හිටපන්කෝ. පෑන් එකේ දාලා ඔව් අර පෑන් එකේ දාලා මම රෝස් කරන්නේ. පෑන් එකේ පෑන් එක කිව්වේ ඉතින් උච්චාරණය පොඩ්ඩක් වෙනස් ඉතින් ඒක ගණන් ගන්න එපා. අකුරක් දෙකක් එයා වෙන්නම බෑ ඉතින්. මේ කොහෙද ගේ ඇතුළේනේ තියෙන්නේ මේ බෝල් කටර කවුරු හරි බෝල් කටර ගහන්න මම පීලිමේ ගත්තා අරු ගොර වෙනවා අයියේ. ඌ අර එහා පැත්තේ මේ කූඩුවේ ඉන්නේ අපිට ගිහලා ඕන දොර අරින්නත් පුළුවන් ඌ නැත්තම් ටිකක් වෙලා යනකොට එනවා ඊට කලින් බෝල් කටර එක හොයාගන්න ඉන්න හොයාගත්තා. ආයෙන අයියා කාස්පාන් කොහෙන්ද ගන්නෙ කුස්සිය තියෙන්නේ බෑ කුස්සිය තියෙන. ඌ ඒ බර රාස්පාන් රාස්පාන් මොකද රාස්පාන් රාස්පාන් මොකද ඒකෝ? ඔයාට රෝස් පාන් දෙන්නද ඒ බෝල් කටර කරා ඉක්මනට එනවා හරි අතන්න පොහොර පොහොර- කටර එක ගත්තා. මේ පොහොර බැක්ටියක් දාගන්න ටක් ගාලා අරු එන්න කලින් මං අර අනිත් එක මේ ලොක් එක කඩලා එන්න ගියා. මොකේ ලොක් එකද අර උඩ මේවා ඒකේ පෑන්. හීල් වෙන එකද ඔව් ඔව්. මේ හරි මං කරිල්ල කුකුලෙක් ගත්තා මගේ ඇති මේ හරි උඹ කියන්නේ මේ එක කුකුල්ලු පැත්තක දාගෙන ටක් ගාලා 3 දෙනාම කියලා පොහොර බැක් තුනක් දාගමුකෝ මොකද එක්කෙනෙක් ගෙනිච්චොත් එකයිනේ ගෙනියන්න වෙන්නේ අඩෝ මේ බිල් බැරක්කේ දුන්නා නම් මොකද නේ බං පොහොර බැක් 5ක් විතර එකපාර දාලා ගිහින් දාන්න දෙන්නේ නැන්නේ අම්මා පොල් ඇත්තට මුන්ට එහෙන ගහනවා අයියේ. ඩ්‍රොප් කරන්නේ කොහොමද? මැද වීල් එක ඔබන්න ඇතුළට මවුස් එක අරු නැගිටලා මම මේකේ වතුර එක හදන්නද අදන්න බන්න මම කුකුලෙක් හිටිය අරගෙන එන්න මං තාම පොහොර බෑග් එකක් අරගෙන එන්නද? පොහොර බැක් එකක් අර හරි හදලා තියෙන්න අම්මේ කුකුලා. ඔව් යකෝ. කොහොමද ගහනවද කියන්නේ කුකුල්ලුන්ට? ඔයා හදලා තියෙන්නේ නේ ඔව් නෑ අරු තාම නැගිටලා නෑ ඔයාලා අදින්න මම මේ එකක් තියාගෙන ඉන්න මුට આવුත් දෙන්න හරි ඊංගය කුකුල්ලු ටික අදපන් මම පොහොර ටික අදිනවා. එහෙමද කියන්නේ හරි මේ නෑ දෙන්න පොහොර බැක් ටිකක් තව ගෙනත් දාගන්නකෝ හා. තායි ආවතෝ ඉක්මනට දෙන්න පුළුවන් නේ. ඔව් තව එකපාරක් ගෙනත් දාගන්නකෝ එතකොට තව මෙතන පහ තුනක් තියෙනවනේ මගේ එකයි අතර එකයි හතරයි හරිද ඔයා දෙකක් දැම්මොත් අපිට ලොකු ගාණක් ෂේප් කරගන්න පුළුවන් හරි කත්තව ගෙනාවා හතරයි පහයි ඔයා එකක් දැම්මොත් 6යි මාත්‍ය කරන් එනවා. හරි ඒක ගෙනාවොත් 6යිනේ ඇද්ද තව ගේන්නද අපිට 9ක් ඕනේ ඔයා එකක් දාපුවාම 6යි ඔන්න දැන් 6ක් තියෙනවා හරිද මගේ අතේ එකත් එක්ක 6යි
ඉතුරු තුන කොහොම හරි ගෙනත් දාගත්ත හැකි. මම මම මෙතන- නිදාගෙනම හිටපුවාම මම මේ මෙතනට වෙලා ඉන්නේ. හරි අතේ එකයි යටයි තව එක අයියේ. පොර බෑග් එකයි ඕනේ. හරි කවියම්බ ගන්නවද ඔව් මම අනිත් එක්කන කුකුලෙක් ගන්න අනිත් එක්කන කුකුලෙක් ගන්න. ගත්ත අරන් එනගමු ඌ එනකන් අපි සාදරයෙන් පලිගන්න බලා කාරි ආවා. ටික හදන්න හරි ඩයිල් එක එන්න යන්නේ. ඩයිල් එක අර පැත්තෙන් වගේ එන්නේ හරිද? ආවුන් එනවා. හරි පළවෙනි කුකුලා දුන්නා. හරි මාත් එකේ කල්ලන් ඉන්න දෙන්න It looks like you just weakened the monster. Keep it up. කුකුලා දෙනවා කුකුලා දැන් කුකුල්ලු ටික ටට්ටක් ගාලා දෙන්න තියෙන්නේ හරිද? කුකුල්ලු හරි දෙවැනියක් දුන්නා මේ අනේ හිටපන් කුකුලා අම්මා මේ පුළුවන් තරම් මේ ඔයාලා මේ පුළුවන් තරම් මේ අවධානයෙන් යන්න පොහොර බෑග් අදින්න නෑ නේද? ඒ කියන්නේ කුකුලා ගන්න අහුවෙන්නේ නැතුව යන්න හරිද? ඉන්නවා දැක්කොත් පැත්තකට හිමීට ෂේප් වෙලා ඉඳලා හරි ගිහින් දෙන්න හරි. කලබල වෙන්න බෑ. ඕකේ ඕ මේ පැත්තට එනවා. ඕ මින්ද උඩ තට්ටුවට යන්න දෙන්නේ. හරි උඩ තට්ටුවට ගියා. හරි ඒ අතරේ අපි හදාගමු. ඒ කියන්නේ ඉස්සරහට බහින්න යන්නේ. නෑ එනවා ගත්තා මගේ කුකුලා අයියෝ. I think she just regained some of her health. හරි Don't let her do that. ඕක දෙන්න. හරි යන්න ඔයා යන්න. හොඳේ උන් කන්නම දෙන්න එපා. කොහෙද ඉන්නේ ඌ අයියේ මම උඩ ඉන්නේ මම ගේ ඇතුලේ උඩ කන්න මේ ගේ ඇතුලෙන් ඌ අල්ල ගන්න. හරි මම ඒක කතා කරනවා හරි මේ ඉස්සරහා ඉන්නේ ගෙදර. මාත් එකේ කල්ලන් යන ගමන් ඕක දියන් ගිහිල්ලා හරි කුකුලා දුන්නා වෙංගය එක හදාලා තියාගන්න හරි හදාගෙන තියෙන මන් දෙන්න ඔයා දෙන්න මම මේක යනවා හරි. හරි දුන්නා හරි ඔයා යන්න මම මගේ එක අතේ තියාගෙන ඉන්නේ හරි. ඕ කුකුලා හරි. හිටපන් කුකුලා ඕ මේ ගේ මැදින් ඉස්සරහට එන්න යන්නේ ළමයි හරිද? හරි හරි, අපි පිටිපස්සෙන් එනවා හරි මම ඌ ඉස්සරහ දොර ගාවින් නතර කරගත්තා ඒත් හරි. හරි ඒ කියන්නේ ආයේ මතුවෙන්නේ ඉස්සරහ දොරෙන් නැත්තම් ගේ පිටිපස්සෙන් එන්නේ ඈ. කල්පනාවෙන් යන්න. හරි මං තව එකක් හදාගත්තා හරි හොයාගෙන දෙන්න. හදාගත්තා හරි පිටිපස්සෙන් ආවා මම පිටිපස්සෙන් දුන්නා හරි මගේ එක දෙන්න නෑ දැම්ම හරි මයික් එක අරන් එන ගමන් හරි. තව දෙන්නයි දෙන්න ඕනේ බා. ඉරාට සිරාවට. එහෙනම් ඔයාලා දෙන්න දුන්නාම හරිද ඔව් මම එකක් අරන් එන ගමන් ඉන්නේ. ඔයා හරි අයියා ගිහිල්ලා හදාගන්න එක ඉස්සරහට ආවා හරි. කවුද කෑවේ? කුකුලා කෑ මං කෑ නෑ කුකුලා නෑ වැරදුනා කුකුලා පිළියන දුනා අයියත් අයියෝ මම මෙතන පිටිපස්සේ ඔය එනවා මෙහාට එනවා එයා කොහෙද ඉන්නේ? ඒ හොඳ කුකුලෙක් කන්න දෙන්න බෑ. ඒ මගේ පස්සෙන් එනවා කොහෙද ඉන්නේ? හරි මගේ පැත්තේ එනවා මෙහෙම හරි ඔය පැත්තට එනවා එනවා හරි. දැන් බඩුම තමයි. ඉවරයි. හරි එන්න. ඔය යන්නේ 100 කොකරගග. කරගග අපි කුකුල්ලු ටික දෙන්න ඕනේ සිස්ටම් එක හරියට මල්ල ගත්තනේ අයියේ අතන්න මේ පොහොර බෑග් ටික තමයි ටක් ගාලා ඕනේ. ඕන කරන්නේ කුකුල්ලුයි පොහොරයි දෙකම අදින්න බෑ එද වැටෙන්නේ බලපන් ඔක ඉස්සරහ දොර ගාව වැටෙන්න එපා. ඉස්සරහා වැටෙන්නේ නේ හ්ම්.
එහෙනම් ගිහලා දොරෙන් මේ විල්බර් එක කරනවා. විල්බර කරන් ඇවිල්ලා හරි, ඉස්සරහ මං පාක ගන්න ඇම්බුලන්ස් එක ඇම්බුලන්ස් එක තාම ගන්න බෑ අමායක ප්‍රථම ආධාර. ආපද රතේ අරන් එන්න. අපත රතේ. අපත රතේ. Looks like she's done. Bring her to the van. අම්මට කිරි ඊට සෙව්වන් දෙක 100 නම් ප්‍රශ්නයක් නැහැ නේද? සෙව්වන් දෙක වද පුංචියමත් එක තමයි දැන් එපා වෙන්නේ ඊළඟට. හීල් වෙලා එපා වෙනවා. Good job. Let's get out of here. අඩ විනාඩි 44යි වගේ මිෂන් දෙකම ඉවර. We're able to catch her. This is the සෙව්වන් දිගේ අම්මව දක්කන්න ඊළඟ කේලේ. She has been taken over by an විනාඩි entity with 45යි an අයිනේ. insatiable desire for food. As long as we keep her විනාඩි well 45යි fed, she නිකන් seems දෙකකට. happy. ඊළඟ එකේ තමයි තාම පැය දෙකක් විතර යන්නේ. We will contact you soon with the details. මේකත් අවුලක් නැහැ. ඊළඟ එක තමයි එපා වෙන්නේ බා. We've arrived. A witch lives here. Weaken her and bring her back. Be careful. You are not the first team to attempt this. අපි රෝසමාල්ට එක තියාගමුනේ. ඔව් ඔව්. Now go රෝසමල් investigate the කැපුවත් area. දුර ඒවා කපා ගන්න ළඟ නම් කපන්න එපා. ඔව් හදිස්සියට නැත්තම් හොයාගන්න වෙන්නේ. ඔව්. අර මේ අර විදියටම තමයි ගහන්න එන්නේ මේක. අඩ ඔව්ව කියන්න එපා බං මේක ඇතුලේ. බලත් මාර ඩයල් බං. මෙච්චර වෙලාවක් කටවාගෙන හිටියේ කියන්නේ නැතුව. අයියෝ. ඒ කට් එකක් දාන්න ඒක කට්ටයක් දාන්න වෙනවා නැත්නම් ඉතින් කෙල වෙනවා. අම්මට ඒ මොකක්ද ඒ උනේ? දොරවල් ඇරලා තිබ්බේ. නෑ නෑ මේ දොරවල් ටික ඇරලා තිබා. ඒකනේ. මේ දැන් ඇතුලෙන් මොනවද හොයාගන්න තියෙන්නේ? ඇතුලෙන් බං කොණ්ඩයි අනම්මනයි මේ යතුරු ටික හොයාගන්න. හරි මට හම්බුණා යතුරක්. ගේට් ඒක- කී එක හම්බුණා. මොකේද? ගේට් කී ගේට් උදේ පාන්දර බඩු හරි. එහි ඒ මේ හොයාගන්න. ඒ බලු කූඩු එක කවුරු හරි හවුස් කී එක හොයාගන්න. හරි හම්බුණා. එහෙනම් ඇවිල්ලා අරින්නකො මේ ටික. අරපන් දොරවල්. ටක්ගල් කී කීයක් තියලායි මේකේ? දෙකයි. එහෙනම් හරිනේ. හවුස් කී එකයි මේ බලු කූඩු එක. හරි බලු කෝඩු එක හම්බුණා. ඉස්සලම් බේස් මාර මේ පල්ලෙහාට යන්නේ කරින්නකො. හරි තියන්නේ කොහෙද? ඔන්න මගේ ටෝච් එකට. නම් කියන්න එන්න බා මං ගාඩ. මම බලු කෝඩු අරින්නද ගිහිල්ලා? බලු කූඩුවත් අරින්න මේ ඔය යතුරු අරන් ගිහලා මේ දොරත් අරින්න ඕම. එලකිරි. ඔච්චරයි ඕනේ. බලු කුඩුට කියන හරි නේද? දැන් බලු කූඩුවට. යතුර යතුරු මංගා මම එනක මම බලු කෝඩුවට. මගේ ටෝච් එක වැඩ නැහැ නේ මේ වෙලාවේ. හරි නැට්ට කපා ගත්තා. නැත්තක් කැපුවෝ. ඇතුළට ගිය වෙලාවේ කොණ්ඩෙකුත් අරගෙන මෙන්න මං නම් අරන් ආවේ. ඔන්න ඔක්කොම අරන් මාත් ඔක්කොම අරන් ආවේ. දැන් බෝනික් අරගෙන යන්න තියෙන්නේ. මම ඇතුළට ගිහිල්ලා ඊටි කරන් ඇවිල්ලා නැහැ නේ බලහන්කෝ ඉතින්. චුට්ට හරි ඉතින් අයියේ. දෙව්වන් දිනංගිගේ පුංචි අම්මානේ හිතක් හදාන මරන්නේ කොහොමද කියන්නකෝ. ගොම් පරයා. මොකක් හරි එතන සම්බන්ධයක් තියෙනවද දන්නේ ඔව්. එහෙම කියන්න එපා නිකන් මම මේ තෝරන නිකන් මොකෙද්ද වගේ වෙනවා. ජාතිකයන් තියාගන්න එපා මේ වගේ අවස්ථාවල. දෙරි වෙනවා. මේ කොහෙද කොමි? මම පළවෙනි එකක් දැම්ම. බෝනි කොනේ? ඔන්න මම පළවෙනි එකක් ගැහුවා. ඒක තමයි එන එකපාරට නිකන් උලම් සද්දයක්.
අයියේ එළියට එන්න. මං එනවා ආටහු ටික පුතාගිකා. ඒ මොකාද Looks like අරු ඇවිල්ලා ඇදගෙන ගියාද කොහෙද? keep doing that. ඔව් ගොම් පරයා. හරි මං යනවා හරි ගිහලා රෝස බල දීලා මරේ. දොර ලොක් කරා දොර ලොක් වුණා කාඩෝ දොර ලොක් බම් මේක. යෝ උඹ කොහෙද මැරුණේ මැරුන්නේ නැහැ අකෝ. කාඩෝ හරි අරන් ගියාන් මේක මාව පාය කරනවා බා. හවුද? දොර ඇරියද දොර මේක ඔව් පිටිපස්සේ මේවා ගෙදර. උඹ දානවද ඔව් ඔව්. අනේ මේ කොහෙන් හරි අඩෝ ඇවිල්ලා නැට්ටක් කපා අරන් ගන්න යනවා නැට්ටක් කපෝ. හරි නැට්ටක් කපා ගත්තා. උඹ දාලා ඉවර වෙච්ච ගමන් කියපන් ආහාරනේ හරි. අපිගේ නැට්ට කපා ගත්තා. හරි මම යනවාද මම යනවා ඊළඟට. දැන් යන ගමන් ඉන්නේ. හරි මම මං ඇතුලේ ඉන්නේ. යනකම මං ඇතුලේ ඉන්නේ. දාන කිට්ටු ඉන්නේ. ඉරාවට ඔව්. දොරරියා. මම දාලි වල ඒකේ පිටිපස්සේ අර පිළිමයක් තියෙනවනේ පිටිපස්සේ ඇංගෙනවා. වැඩේ සාර්ථකයිද? මේ ඔතන ඉන්න එපා බං මේක දාපුවා මාර්ගය මෙතෙන්ට එනවනේ බං. දුව බං මේකෙන් එළියට. මෙහෙට ඇවිල්ලා ආපහු යන්න ඕන. මේකේ මැද හරියට ඇවිල්ලා ආපහු යන්න. හැබැයි ඕන් අර මේ බෝනික උස්සන එකක් එනවා. මට සිට ආයිත් කෙලිය ටෝච් එකට මගේ. හරි ආව. ඒ ඇතුලේ කවුරු හරි ඉන්නවද? හරි මං එකක් ගැහුවා මගේ රෝස මල ගත්තා හැබැයි ඒක තමයි ගහලා එතන ඉන්න බෑ බං. මං ගහලා හිටියේ නෑ අර ආපහු ටෙඩියා ගහන්න කලින් එකපාරට රතු වුණා ඒක තමයි මං කිව්වේ එතනට එනවා. අඩෝ මේ දොර ලොක් වෙලා බං ආයේ. පොඩක් ඉන්න ඒවා එකක් ගහන්න යන ගමන්. ආයෙල කිරි. ඕම් පස්සෙන් ආවා අරක ඒ දොර මචං ටිකක් වෙලා යනකොට ඇරෙනවා බං. නැට්ටක් හම්බුණා. අඩෝ තව 5යි ඈ. දුවමු මිතුර දුවමු. ඔයා ගැහුවද? ඔව් ගහුවයි මම උඩට අවිල ඉන්නේ. මං එන ගමන් ඉන්නේ. හරිද? කොණ්ඩ ගහක් නෑ. කොණ්ඩ ගස් උඩ තියෙනවා බං. හරි හම්බුණා. බය කරන්න එපා පරයෝ. කොට එන ගහනවා. මං ගැහුවා. හරි මම යන්න ඊළඟට හෙන මේ අන්තිම හරිය පොඩ්ඩක් මේ පුළුවන් නම් කට්ටියම ඔක්කොම ටික හොයාගෙනම යන්න බලන්නකෝ. අන්තිම 3 නේද ඔය ගහන්න යන්නේ. උනද හරි. ඔව්. අන්තිම 3. මේ මගේ ඔක්කොම හරි එහෙනම් පොඩ්ඩක් ඔයා මට බෝනික් එකක් කැරකි ෂේප් එකේ ඉන්න බලන්න පොඩ්ඩක්. මාව ඇල්ලුවා කියන්නේ මේ මම මැරුන්නේ නැහැ. මල මෙව එක අරගෙන ගියා. මල අරන් ගියා මගේ. ඒකයි බෝනික් එක කොයි පන්දෝන ගම. මම බෝනික් එක කරන් ඉන්නේ මාව මරන්න යන්නේ. හරි මාත් බෝනික් එක ගත්තා. මාව මැරුවා. රෝඩම. දැන් ඔයාලා පස්සේ එනවා ටක් ගාලා පොඩ්ඩක් මේ ෂේප් එකේ ඉන්න හරිද? මම ටක් ගාලා හීල් වෙලා එන්න. අඩෝ මේ මැරුණාමද කොයිද බං ආවත් හරි? රෝඩම. ඔව් අවුරුත් මේ වෙනකම් මැරුන්නේ නැහැ නෑ. ඔයාලා ගැහුවද එකක්? ඔව් නේ තාම ගැහුවේ ඔබ ගහනවා ඔව් ගාප. ඒකල්ල මේ මම මෙතන ඉන්නවා එහෙනම් හරිද? ඔව් ආ මම මෙතන ඉන්නවා. හීල් එක ගාව ඉන්නේ හරිද?
හරි මං එනකම හරි ගමුකෝ. මගේ ඇතේ කතුරක් නෑ බ. දැන් චුට්ටක් ඇවිදලා බලන්න මගේ දෙපාද. රෝස මල ගත්තා මගේ රෝස මල ගත්තා රෝස මල ගත්තා. මගේ ගත්තා. මම මෙතන පොඩ්ඩක් බලන්නද හීල් වෙවි ඉන්න එහෙනම්. ඕ ඔයා එහෙන එක බලන්න මාව අල්ලන්න දෙයිද මෝ? ආවේ නෑ මෙතෙන්ට. ඒක නංගා ඇවිල්ලා මගේ අතෙන් ගියා. අහුණාද? තව එකද ගන්න තව තව එකයි තව එකයි තව එකයි. එකයි ගන්න දෙන්නේ මේ මලක් ටක් ගාලා හොයාගන්න ඕන මලක්. මල් තියෙනවා මේ හීල් වෙන පැත්තෙත් තියෙනවා. මගේ පස්සේ ඉන්නේ මාව ඇල්ලුවා. එකක් විතරයි අඩුව. කොණ්ඩ ගහක් අඩුව කොණ්ඩ ගහක් මංගාව තියෙනවා. තියෙනවා ඩ්‍රොප්. කොණ්ඩ ගහක් හොයා ගන්න ඕන මේ ඒවා ඕන තරම් තියෙන්නේ නැත්නම් ඒක ඕන ගන්නට විතරක් නෑ නෑ ඕන තරම් තියෙනවා උඩ. මගේ අතෙත් එකක් තියෙනවා. ඩ්‍රොප් කරන්න බෑනේ. ඕ හරි මාත් එකක් ගත්තා අම්මට බල්. යා මගේ පනකාවින් ගිහිල්ලා කවියටයක් ගැහුවා මං හිතන්නේ මංගාව නෑ මේ තියෙන්නේ මල. හරි මංගාව මට දැන් ගහක් විතරයි අර ගස්ටිඩි බේක් විතරයි ඕන ඉරවටම හරි නෑ නෑ ෂේප් ෂේප් එක දාන්න රෙන්ගෝ මාත් ඉන්නවා රෙන්ගෝ. දැන් ගස්ටිඩි බේක් හොයා ගන්නකන් ඉඳහන් මාත් ඔය පැත්තට එන්න අහුනොත් මාව හරි අල්ලන්න නැත. ඔව් මංගවත් මලක් තියෙනවා අයියේ මලක් කවන්න එන්නකෝ යාත්. මලක් ගන්න මට කතුරක් නෑ බ. ඉරවට හරි ටෙඩි බේක් හම්බුණා හරි යන්. මම යනවා පල්ලයට කතුරක් හරි නෑ කීප. ඔයා පිටිපස්සෙන් ඉන්නේ මගෙන් තව මල ගන්න. හරි ඉක්මනට ගිහලා ගහපන් මං ගන්න. හරි යනකම මගේ පස්සේ ඉන්නේ අවුලක් නෑ මගේ පස්සේ ඉන්නේ. හරි දැම්මා ඔයාලා දාගන්න මාව ඇල්ලුවේ. එලකිරි ඔයාලා දාගන්න හරි. ගහපන්. ගහන්න. ගැව්වා එලකිරි මං හීල් වෙන්න යනවා. හරි එලකිරි හරි පාට හරි දෝනිව ගත්තා මේ වෑන් එක ගාව ඉන්න මං එනකන් හරිද මේ බලන්න. නැත්නම් කට්ටියට හොයන්න බෑ. ඔව් ඉන්න. මං හීල් වෙලා එන්න ටක් කර. මොන යකෙක් දැල්ලුවේ කියලා නැත්තම් අහයි. ඔව්. අක් කනත්ත ගවට එමන් අයියේ. කන මං කරත්ත ගාව ඉන්න. ඔයාලා කනත්ත ගාවද ඉන්නේ? ඔව්. කනත්ත ගේට් එක. හරි මම එනවා. ඒ විහං ගයි ගත්තේ මල ගත්තේ නෑනේ බං. ගත්තේ නෑ කොබන්න හැරෙන්න. අනිත් පැත්තට එන්න. යයියා අර අයියා. එයා ලස්සන කිටෝන් එකක් ගහලා ඉන්නේ නේ. මේ බලා මූව බදාගෙන ඉන්නේ බං අත් දෙකේ. අම්මා පල්. උට තියනවාද දෙයක්? දෙවුවන් දෙක ඥාතිනේ මම මේ කියන්න තමයි හැදුවේ කට අදටපට කියලා ඉවරයි. අපිට තමයි අපි තමා කො ඇයි මේ අපහාස අපි තමා අර පැත්ත මූ කොහේ උත්සාහ යනවද මන් දන්නේ මේ කෙල්ලව. මූ හදන්නේ අපි දෙන්න අතරමං කරලා මූ වෙන කොහේ හරි යන්න හදනවා වගේ මට පේන්නේ. අයාලේවයි යන්න හදන්නේ පපියෙක් ඉන්න පපියෙකුත් දාන් යන්ද? අර ඔයා නට්ටු කපනවද දැනුත්? මල ඔය නෙමෙයි බං මෙහෙ වරෙන් බං අපෝ මෙහෙ අයියෝ මූ අයාලේමයි යන්න හදන්නේ. චුට්ට දන්නද මූ අර එන අර අර බිල්ඩින් එකක් අස්සේ රින්ගන්නේ කී දැක්කද? Let's go. කොම්පරයා
she is, she has to be one of the strongest entities we've ever captured. We've prepared several dolls and keep her weakened. We are going to need a few more people to keep the headquarters secure. We will contact you when we need you. ඒ ලෙවල් එකත් අපි ටාර්ගට් ගාලා ගැහුවා නේද? අඩෝ විනාඩි 14යි. විනාඩි 14කින් ගහලා තියන්නේ බා